ආයිබෝවන් ඔයාලා හැමෝටම ඔයාලා වැව් මාළු කරවල ගෙදර හදලා කාලා තියෙනවද? ඔන්න අපි ගෙනාවා කෙටලයා මාළුවෙක් ගෙනල්ලා ගෙදර බේලලා ගෙදර දුමේම දාලා හදපු මේ තියෙන්නේ වැව් මාළු කරවල එකක්. ඉතින් මේක හදන්නේ කොහොමද කියලා අපි බලමු. මේ ඉන්නේ තබ්බෝ වැවේ උදේ පාන්දර අල්ලපු මාළුවෙක්. ඉතින් මේ මාළුගේ කිලෝ 2.5ක වගේ තිබුණා. කිලෝ 2.5ක කෙටලයා මාළුවෙක්. මෙයත් එක තව මාළුවෙක් හිටියා. එයාගෙත් කිලෝ 5යි ගාණක් විතර තිබුණා. ඉතින් අපිට මේ කිලෝ 2.5 සතා ඇති හින්දා අපි මේ ඇන්ඩිටම කියලා මේ මාළුව පෙති ගහගෙන තමයි අරගෙන යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ඇති වැව් මාළු මේ ඉන්නේ කෙටලෙක්. ඉතින් වැව් මාළු සාමාන්‍යයෙන් ෆ්‍රිජ් එකේ දාගෙන තියාගෙන එහෙම කන්න බෑ. එතකොට මාළු වල නියම රස නැති වෙනවා. ඉතින් ඒක හින්දා පුළුවන් තරම් අපි ගිනීපු ගමම්ම කණ එක තමයි හොඳම දේ වෙලා. ඉතින් අපිට කිලෝ 2.5ක වගේ ප්‍රමාණයක් අපිට එකපාර වැඩි. ඉතින් ඒක හින්දා තමයි අපි මේකෙන් කොටසක් මේ කරවල කරන්න කියලා අපි අරන් ගියේ. ඉතින් ඒක හින්දා තමයි අපි මේ වගේ පෙති වගේ අරගත්තේ. ඉතින් සාමාන්‍ය කෙට්ලෝ මාළු ගොඩක් රසයි. හැබැයි හරියට හැදුවොතින් ගොඩක් රසට කන්න පුළුවන් මාළු జాතියක් තමයි. සාමාන්‍යයෙන් මේ මාළුවත් අවුරුද්දක් විතර කාලයක් වැඩුණු සතෙක් මෙයා. ඉතින් මේ තියෙන්නේ අලුත් මාළු. ඔයාලට බැලුවම පේනවා මේව ගොඩක් ෆ්‍රෙෂ් කියලා. දැන් අපි මාළු ටික හොඳට හොද ගන්නවා මේ විදියට. ඉතින් අපි ගෙදර කෑමට වෙනම මාළු ටික වෙන් කරගත්තා. ඉතින් මේ ටික තියෙන්නේ අපිට කරවල හදාගන්න. ඉතින් මේ ඇතුලේ තියෙන අනවශ්‍ය කෑලි ඔක්කොම හොදලා හොඳට හොදලා පිරිසිදු කරගන්න ඕන මාළු ටික. ඊට පස්සේ මේක ටිකක් මැදින් පලා ගන්නවා. මොකද මාළුවේ පෙත්ත ටිකක් ලොකු හින්දා මේ වගේ පීයක් අරගෙන මේ වගේ මැදින් එක ධාරයක් හිටින විදිහට මේ වගේ කපා ගන්න පුළුවන්. ඉතින් අනිත් මාළු කෑලි වලත් ඒ විදිහටම අපි කැපුම් පාරක් දා ගන්නවා. එතකොට මේක ඉක්මනට මාළුව වේලෙනවා. ඉතින් දැන් මාළු ටික කපාගෙන ඉවරයි. අපි දැන් මේකට ලුණු කැට එකතු කර ගන්නවා. ලුණු කැට මේ සෑන්දි 3ක් විතර අපි මේකට එකතු කරගෙන දැන් මේ මාළු ටික හොඳින් කවලම් කර ගන්න ඕන. මේ ලුණු කැට මේ මාළු හැම එකකම ගෑවෙන විදිහට මෙහෙම අපි හොඳට කවලම් කර ගන්නවා. දැන් මේකේ ලුණු හොඳට වැදිලා තියෙන්නේ මේ හැම මාළු කෑල්ලකම. ඉතින් දැන් මේ ටික අත ගාලා පැත්තකින් තියනවා අපි ටිකක් වෙලා. මේ පැත්තකින් තියලා අපි මේ මාළු ටික වේලන්න අපි ගත්ත මේ වගේ පෑන් එක දැල් කොටසක්. ඉතින් ඔයාලට මේකට RPG net එකක් හරි මොකක් හරි ඔයාලට ස්ටීල් net එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේක වහ ගන්නත් ඕන ඔයාලා මේක මාළු අවුවේ බේල ගන්නකොට. ඉතින් ඒක හින්දා අපි මේක උඩටත් RPG net එකක් දාලා මේ විදියට ආවරණය කරගත්තා. ඉතින් අපි මේක වහල උඩ තියලා තියෙන්නේ. ඉතින් සත්තුන්ගෙන් බේර ගන්න ඕන හින්දා තමයි මෙහෙම උඩිනුත් අපි net එකක් පාවිච්චි කරේ. ඉතින් මේ දවස්වල අවුව ගොඩක් තියෙන හින්දා අපි පැය දෙකෙන් දෙකට වගේ මේ මාළු වල පැත්ත මාරු කරගත්තා. ඉතින් අනිවාර්යෙන් ඒක මතක තියාගෙන ඉඳලා පැත්ත මාරු කරගන්නවා. ඉතින් මේක දවසක් හරියට අපි දවල් කාලෙම අපි මේක අවුවේ වේලගත්තා. අවුවේ වේලගෙන අපි ඊට පස්සේ හවසේ ඉඳන් පටන් ගත්තා මෙන්න මේ වගේ ගින්දර දුමෙන් අපි මේක වේල ගන්න. ඉතින් සාමාන්‍යයෙන් ලිපේ ඉඳන් අඩියක් එකමාරක් විතර උසින් තමයි අපි මේ net එක ගැට ගහගත්තේ. ඒකට තමයි අපි මාළු ටික තියාගෙන මේක පැත්ත මාරු කර දුම් එල්ලුවේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට දවස් දෙකක් ඇතුළත මේ වගේ හොඳට වේලෙන්න කරවල හදාගන්න පුළුවන්. ඔයාලා එක දිගටම ගින්දර දාගත්තොත්. ඉතින් ගින්දර ලොකුවට ඕන අපි පොල්ලෙලි විතරයි මේකට පාවිච්චි කරේ. ඉතින් මේ වගේ ලස්සනට ඔයාලට මේ කරවල එක වේල ගන්න පුළුවන්. ඉතින් ගොඩාක් ගින්දර දාන්න ඕනේ නැහැ. ඔයාලා කන්ටිනියු ගින්දර ටික දාගත්තා නම් පොල්ලෙලි පත්තු කරගත්තා නම් ඔයාලට මේක ඉක්මනට කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත දුම් කරවල එක. ඉතින් මේ කිලෝ 1යි ග්‍රෑම් 200කින් වගේ ප්‍රමාණයකින් ඉතුරුනේ ග්‍රෑම් 380ක් වගේ කරවල ප්‍රමාණයක්. ඉතින් කරවල හදනකොට මේ විදියට බර අඩු වෙනවා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් හදලා try කරලා බලන්න. ගෙදර ගොඩක් රසට හදාගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.